කුමාරතුංග ශ්‍රී ලාංකීය සිනමාවේ ආදරණීය සොඳුරු රංගදරයා. 1945 ඔක්තෝබර් මාස 9 වන දින ජයලදී උපත ලැබ කඳාන හිට් මැසනොට් විද්‍යාලයෙන් සහ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගත් අතර මව බීට්‍රිස් පෙරේරා සහ පියා බෙන්ජමින් කුමාරතුංගයන් වේ. විජය කුමාරතුංගයන් සහෝදර සහෝදරයන් තිදෙනෙක්ගේ බාල සහෝදරයා වන අතර පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමග විවාහපත් වී විමුක්ති කුමාරතුංග සහ යශෝධරා කුමාරතුංග යනුවෙන් දරුවන් දෙදෙනෙක් ලබන්නට විය. විජය කුමාරතුංගයන්ගේ සිනමා ආගමනය සුගතපාල සෙනරත් යාපා විසින් අධ්‍යක්ෂණය කළ හන්තානේ කතාව චිත්‍රපටයේ ඔහු ප්‍රථම වරට ප්‍රධාන චරිතයට පණපුවයි. නමුත් වසර 3කට පෙර මනමාලයෝ චිත්‍රපටයට විජය කුමාරතුංගයන් රංගනයෙන් දායක වුණා. දශක දෙකකට ආසන්න කාලයක් පුරා චිත්‍රපට 120කට වැඩි ගණනකට රංගනයේ දායකෝ හෙතෙම ඉන් 114ක්ම ප්‍රධාන චරිතයට පණපවන්නට සමත් වුණා. ඒ අතුරින් ගොළු හදවත, ගඟ අද්දර, බැද්දේ ගම, ක්‍රිස්තු චරිතය යන චිත්‍රපට ප්‍රධාන තැනක් හිමි කර ගැනීමට සමත් වුණා. විජය මාලිනී යුගයේද 1980 දශකයේදී සිහින පිරිමි ළමයා බවට විජය කුමාරතුංගයන්ට පත්වීමට වාසනාව ගෙනාවා. චිත්‍රපට පසුබිම් ගායනයෙන් සහ චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් දායක වූ විජය කුමාරතුංගයන් සරසවි සම්මාන 6කින් පිදුම් ලැබූ අතර හොඳම නළුවාට හිමි සම්මානය 1989 දී හිමි වූ නමුත් ඒ වන විටත් විජය මිය ගොස් වසර 2ක් ගෙවී හමාරයි. විජය කුමාරතුංගයන්ගේ දේශපාලන ආගමනය. විජය කුමාරතුංග සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ ලංකා සමසමාජ පක්ෂයෙන්. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී පළමු ජාතික සංවිධායකවරයා බවට පත් වුණා. 1977 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ කටානාසනය සඳහා විජය කුමාරතුංග අසාර්ථක වූ අතර වසර 5කට පසු 1982 වර්ෂයේදී හෙක්ටර් කොබ්බෑකඩුවගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී විජය ක්‍රියාකාරී වුණා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ හදිසි රෙගුලාසි යටතේ විජය කුමාරතුංග සිරගත කරන ලද නමුත් විජයට එරෙහි චෝදනාවක් එහිදී එල්ල නොවිය. 1983 වර්ෂයේදී නුවර පැවති මැතිවරණයකදී නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු ලෙස විජය කුමාරතුංග ඉදිරිපත් වූ නමුත් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් විසින් විජය ඝාතනයටගත් උත්සාහය ව්‍යර්ථ කරමින් එහිදී ඔහුගේ මිතුරෙකු මිය යන ලදී. ඡන්ද ගණන් කරන ලද අවස්ථාවේ මධ්‍යස්ථානය යම් කළු පැහැයක් ගත් අතර එය යථා තත්ත්වයට පත් වූ විට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහණය කර තිබුණේ. නමුත් විපක්ෂයේ චෝදනා වූයේ ඔවුන් විජයගේ ඡන්ද ලබාගෙන ඇති බවයි. නව සංධානයක් පිහිටුවීමට දින කීපයකට පෙර විජය කුමාරතුංගයන් ඝාතනය කරන ලදී. 1988 වර්ෂයේදී පෙබරවාරි 16 වන දින කොළඹ නගරයට නුදුරින් පිහිටි විජය කුමාරතුංගයන්ගේ නිවසේදී 56 වන වර්ගයේ ප්‍රහාරක රයිඵලයකින් විජය කුමාරතුංගයන්ගේ හිසට වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ ලයනල් රණසිංහ හෙවත් ගාමිණී යන අයයි. කොළඹදී රාජ්‍ය අවමංගල්‍යයක් ලෙස විජය කුමාරතුංගයන්ගේ අවමංගල්‍ය කටයුතු නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි. ඔහු ඝාතනය කළ දිනය බිහිසුණු අඟහරුවාදා ලෙස හඳුන්වන්නට විය. පසුව විජය කුමාරතුංගයන්ගේ භාර්යාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිනිය බවට පත්විය.